ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේ එක්තරා දවසක ඉන්දියානු සාගරයේ පිහිටි රමණීයම භූමි ප්‍රදේශය හදිසියේම අවදි වූයේය. ගඟෙන් එතර ආක්‍රමණිකයෝ මෙතනින් එහා ගොළු මුහුද. ඉතින් කොහොමද මං අත්පය දිගරගෙන නිදාගන්නේ? ඒ වීරත්වය මනුෂ්‍යත්වය පමණකින්ම ඔප කළ ඒ පොළවේ උපන් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පිළිබඳ ඔබ තාම සාකච්ඡා කරන්නේ පිළිණු වෙච්චබේ. අලුත් තත්ත්වය ඊට වඩා හුඟක් වෙනස්. මනුෂ්‍යත්වයත් සද්ධර්මයත් වෙනුවෙන් තම ජීවිත පමණක් නොව ආත්ම විමුක්තියද පරිත්‍යාග කළ මිනිසුන් පිළිබඳ කතා. කවුරුන් ගැනද මේ? දුෂ්ට ගාමණී අබය ගැන. කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ රන්දම් වැලමුළු රට පුරා සොයන මිනිසා. එලාර් මහ රජ්ජුරුවන්ගේ රාජපුරුෂයින් මුළු රට පුරා සොයන මිනිසා. ඔබට යළිත් රජ කුමරෙකුගේ රාජතාන්ත්‍රික භාවය පිළිබඳව රටේ අහිංසක මිනිසුන් මතුරුවන් වගේ ඝාතනය කරනකොට රාජ්‍ය පිහිසුණු තර්ජනයකට ලක්ව තිබෙනකොට රාජතාන්ත්‍රික සිරිත්විරිත් පමණක් ආරක්ෂා කර සිටීමේ බලය කොබක්ද? මට කිසි කලෙක ශ්‍රේෂ්ඨ මිතුරන් මුණ ගැසී නෑ. මට ශ්‍රේෂ්ඨ සතුරෙකු මුණ ගැසී තිබෙනවා. මා යුද කළේ උතුරේ දැකීමට ඇති ආශාවක් නිසා නොවේ. ශක්තිවන්තයා ජයග්‍රාහකයා යයි කීමටත් මනුෂ්‍යත්වය වෙනුවෙන් ධර්මය ආරක්ෂා කොට දීම. හිද්දලයට මගේ පාද? අනුන්ට අයිති දෙයක් බලෙන් අයිති කරගන්න කෙනෙක් නෙවෙයි මම. අරණ්‍යාලේ කඳුළු සලන විට සිතරිල වූ ඒ වරද අසව් සෙවණැලි රහසක්